හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න තවත් ලස්සන වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් අද අපි යන්නේ දකුණු කොරියාවේ වන්දු ප්‍රදේශයේ තියෙන තව එකක් බලන්න. ඉතින් මෙතන ගොඩක් ලස්සන තැනක්. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරගෙනම මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් අපේ වීඩියෝ එකට හරිතින් ඔන්න අපි එතෙන්ට ආවා. ඉතින් මෙතනට ගියාම මේ ටවර් එක උඩටම යන්න පුළුවන්. උඩට ගිහිල්ලා බලනකොට වටේම මුහුද පේනවා. ඒ වගේම කඳු වන්දු ටවුන් එක ගොඩක් ලස්සනයි. ඉතින් ඒ වගේම මෙතන බලන්න මල් තියෙනවා. තව කේබල් එකේ යන්නත් පුළුවන් පහලට යනකම් උඩින් ඉඳලා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මෙතනට ගිහින් බලන්න. ඉතින් අපි ඒ තැන් වලට ගිහින් බලමු. එන්න යන්න මාත් එක්ක. ඉතින් ඔයාලට මං කිව්ව නේද කේබල් එකේ යන්නත් පුළුවන් කියලා මෙතන. මෙන්න මෙතනින් තමයි කේබල් එකේ යන්න පටන් ගන්නේ. දැන් එක්කෙනෙක් යන්න හදනවා වගේ. ඉතින් තව ටිකකින් අපිට ඒක බලන්න පුළුවන්. ඉතින් මටත් ඇත්තටම ආසයි මේක ගිහින් බලන්න. ඒත් මේ Wi-Fi කාපු නිසා ටිකක් කුරු ගානවා යන්න එපා කියලා. ඒක නිසා අද නම් මට යන්න වෙන්නේ නැහැ. ඔයාලට මේ පේනව නේද? එක්කෙනෙක් පහලට යනවා. ඉතින් ඇත්තටම මේකේ අනඟට ගොඩක් ලස්සනට වටපිටාව පේනවා. ඉතින් අපි වෙන දවසක පොඩ්ඩක් එකේ ගිහිල්ලා try කරලා බලමු. ඉතින් ඔයාලට මේ පේනවා නේද හැම තැනම රෝස් මල් පිපිලා හරිම ලස්සනයි. එක එක වර්ග එක එක පාට පුදුම ලස්සනක් තියෙන. ඉතින් චූටි ළමයි ගොඩක් වටපිටාව ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් අපිත් චුට්ටක් ඇවිදලා බැලුවා පුදුම ලස්සනක් තියෙන්නේ.
ඉතින් අපි මෙතෙන්ට ආවේ හවස 4ට විතර ඒ වුණාට අපිට ටිකක් වෙලා ඉන්න වුණා වීඩියෝ ගන්න. මොකද අවුව වැඩි නිසා හරියට වීඩියෝ ගන්න බැහැ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා තමයි වීඩියෝ ගන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තනටම මේ පුදුම ලස්සන තැනක් හරිම නිස්කලංක. ඔයාලට මේ ඈතින් පේන්න තියෙන්නේ මුහුද. ඉතින් මේ ඔයාලට කලින් මම මේ වීඩියෝ එකක් කරලා ඇති මේ නැවක වීඩියෝ එකක්. ඉතින් මේ එන්නේ ඒ නැව. ඉතින් ඔයාලට මම තව ටිකකින් පෙන්නන්න. ඉතින් හරිම ලස්සනයි වටපිටාවම කඳු පුදුම ලස්සනක් තියෙන. ඉතින් මිනිස්සු ගොඩක් වෙලාවට මෙතන රැඳෙනවා ඉක්මනට යන්න බලන්නේ නැහැ. ඉතින් තව අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ කේබල් කාර් එකක්. කලින් මම ආපු පැත්ත නෙමෙයි වෙන පැත්තකිනුත් මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් මෙතන පහළ ජේජෝ වලින් ඉඳලා එන නැව ගහනවා. ඉතින් එතනට එන දේශීය විදේශීය සංචාරකයෝ මේ කේබල් කාර් එකකිනුත් උඩට එනවා. ඒ වගේම මෙතනින් පඩිපෙලක් දාලා තිනා ඇවිදගෙන එන්නත් පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ජේජෝ වලින් ඉඳලා ඒ කියන්නේ මෙතන පහලින් එන සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් තමයි මේ පඩිපෙලත් ඒ වගේම මේ කේබල් කාර් එකක් මෙයාලා හදලා තියෙන්නේ. අපි දැන් මෙතන ගොඩක් ඇවිත්තා. ඉතින් ඇත්තටම මෙතන කොයිතරම් ඇවිද්දත් යන්න නම් හිතෙන්නේ නැහැ. හරියම නිස්කලංක නිහඬ පරිසරයක් තියෙන්නේ. පුදුම ලස්සනයි මේ හැම තැනම. ඉතින් බලන්නකො මෙන්න මේ තැනට ගියාට පස්සේ මුළු ආන්දෝ නගරයම පේනවා. ඒ වගේම මේ හැම පැත්තක්ම කඳු වලින් වට වෙලා තින්නේ. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. මේ පහලට දැන් ජෙජු නැව ඇවිල්ලා තින්නේ. මම තව ටිකකින් ඔයාලට ඒක පෙන්නන්නම්. ඉතින් බලන්නකො මේ දැන් ඉර බැහැගෙන යනවා. ඉතින් මේ දැන් වෙලාව හරියටම 7 පහ වෙලා තියෙන්නේ. ඒ වුණාට තාම කළුවර වැටලා නැහැ. මේ කාලේට සාමාන්‍යයෙන් කළුවර වැටෙන්න රැයටත් පහ වෙනවා. මෙතන තියෙන්නේ වීදුරු පැනල් එකක්. ඉතින් අපේ වයිෆ් නම් මෙතෙන්ට එන්න ටිකක් බය වුණා. එයා ඇත්තටම මෙන්න මෙතනින් මෙහාට ආවේ නැහැ. එයාට එන්න බයයි කියලා. බලන්නකො මේ වටපිටාව කඳු වලින් වට වෙලා පුදුම ලස්සනක් තියෙන්නේ. අපේ ලංකාව වගේ තමයි කඳු හැමතැනම තියෙනවා. මම හිතන්නේ ලංකාවටත් වැඩිය කඳු කොරියාවේ තියෙනවා. ඉතින් මෙන්න මේ බලන්නකො මම ඔයාලට කිව්වා නේද ජෙජු වල ඉඳලා එන නැව. මෙන්න මේ පහළ ඔයාලට පේන්න තියෙන ඒ නැව. මම කලින් මේ නැවේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක ඔයා බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ උඩින් තියෙන්නේ අන්න ඒ වීඩියෝ එක.
ඉතින් මම හිතනවා ඔයාලා අදත් මගේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම සමු ගන්නවා. ඉතින් එහෙනම් ඔයාට සුබම සුබ දවසක්.